ආයුබෝවන් කොන්නිචිවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ නිව්යෝකු කයිගෝ එනම් ස්නානය සඳහා වන හෙද සත්කාරය ගැන. ජපානයේ වැඩ කරන සියලුම කෙයාගිවර්ස්ලට සහ ජපන් වලට SSW වංශයේ කෙයාගිවර් ක්ෂේත්‍රයෙන් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට ඒ වගේම කෙයාගිවර් එක්සෑම්ස් සඳහා සූදානම් වන ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනවද කියලා. නිව්යෝකු කයිගොද සුකව් කොතොබා ස්නානය සම්බන්ධ හෙද සත්කාරයේදී භාවිතා වන ජපන් වචන. නිව්යෝකුනි හිත්සුයෝන දෝගු ස්නානයට අවශ්‍ය උපකරණ. අන්සෙන්න නිව්යෝකු කයිගොන පොයින්තෝ ආරක්ෂිතව හෙද සත්කාරය ලබා දීමේදී වැදගත් වන ක්‍රම. නිව්යෝකු චූනි සුකායරු කොයකකේ ස්නානයේදී භාවිතා වන සරල ජපන් දෙබස්. කයිගු කිරොකුණු කකිකතා කෙයාගිවර් රෙකෝඩ්ස් ලියන ආකාරය සහ උදාහරණ. ඉතින් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මේ ස්ලයිඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ ආරක්ෂිතව ස්නානය පිළිබඳව හෙද සත්කාරය සැලසීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන. ජපන් භාෂාවෙන් කිව්වොත් අන්සෙන්නා නිව්යෝකු කයිගුනෝ පොයින්තෝ. පළවෙනි එක තමයි නිව්යෝකු මයනි කනරසු බයිතොරු සයින් නො සොකුතේෂී නිව්යෝකුගා කනෝන ජෝතයිද අරුකාවෝ කකුණෙන් සුරු. ඒ කියන්නේ ස්නානය කිරීමට සුදුසු තත්ත්වයක සිටින බව තහවුරු කර ගැනීමට ස්නානයට ප්‍රථම ශරීර උෂ්ණත්වය, රුධිර පීඩනය, ශ්වසනය, ස්පන්දනය පරීක්ෂා කිරීම. දෙවැනි එක තමයි රියෝෂනි නිව්යෝකු සුරුකොතෝ කයිජු සුරුකොතෝ ඔසෙත්සුමේෂී දෝයි ඕ එරු. ඒ කියන්නේ ස්නානය සඳහා වන හෙද සත්කාරය පිළිබඳව පරිශීලකයාට පැහැදිලි කර ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම. තුන්වෙනි එක තමයි ශොකුජි සෙන්ගෝ ඉචිජිකන්වා නිව්යෝකු ඕ හිකායරෝ. තේරුම තමයි කෑමට පෙර හෝ පසු පැයක් ඇතුළත ස්නානය කිරීමෙන් වළකින්න. අපි බලමු හතරවෙනි එක මොකක්ද කියලා. අරුකෝරුවෝ නොන්ද බවයිවා නිව්යෝකුවෝ ශිනයි. තේරුම මත්පැන් පානය කර ඇත්නම් ස්නානය කිරීමෙන් වළකින්න. පස්වෙනි එක තමයි නිව්යෝකු මයනි හයිසෙත්සුවෝ කකුණින් සුරු. තේරුම තමයි ස්නානයට පෙර වැසිකිළියට යාම සඳහා සහාය වන්න. එකෙන් අදහස් වෙන්නේ අපි සාමාන්‍යයෙන් ස්නානය පිළිබඳ හෙද රැකවරණය ලබා දීමට කලින් වැසිකිළියට යාමට අවශ්‍යතාවයක් තිබේද නැද්ද කියලා පරිශීලකයාගෙන් අහලා ඔහුට හොයාට ඒ සඳහා උදව් කිරීම. හයවෙනි එක තමයි දත්සුයි ශිත්සුතෝ යොකොෂිත්සුනෝ ඔන්දොසවෝ සුකුණක්කු සුරු. තේරුම
ඇඳුම් මාරු කරන කාමරය සහ නාන කාමරය අතර උෂ්ණත්ව වෙනස අවම කරන්න. 7 එක තමයි හක්කන් සයෝනි යොරි සුයිබුන් ගා උෂිනවරෙරු තමේ නියුයොකු සෙන්ගොනි සුයිබුන් නෝ හොක්කියෝ සුරු. එහි තේරුම තමයි දහඩිය දැමීමෙන් ශරීරයේ තරල ප්‍රමාණය අඩුවන බැවින් ස්නානයට පෙර සහ පසු තරල ලබා දෙන්න. 8 වෙනි එක තමයි යකෙදෝ ඕ බෝෂිසුරු තමේ කයිගොෂකොයින් ගා යු ඔන් ඕ කකුනින්ශිතා උවේදේ සරණි රියෝෂනෝ කෙන්සුකුදේ ඔයු ඌ තෂ්කමෙතෙ මොරයි මස්. එහි තේරුම තමයි පිලිස්සුම් වැළැක්වීම සඳහා පළමුව සත්කාරය ලබා දෙන තැනැත්තා විසින් උෂ්ණත්වය පරීක්ෂා කර පසුව පරිශීලකයාගේ නිරෝගිමත් පැත්තෙන් ජලය පරීක්ෂා කිරීමට සලස්වන්න. 9 වෙනි එක තමයි ශවාවා ශින්සෝ එනෝ ෆුතන්නෝ කෙයිගෙන් සුරු තමෙනි අශිමොතෝ කරා කකෙතේ ඉකිමස්. ස්නානය කරන විට හදවතට ගොඩක් දුරින් තියෙන පාදවලට වතුර වත් කිරීමෙන් ආරම්භ කරන්න. එතකොට බලමු 10 වෙනි එකේ තේරුම මොකක්ද කියලා. තෙන්තෝ බෝෂිනෝ තමේ සුබෙරිදුමි මත්තෝ ශිකු. වැටීම් වළක්වා ගැනීමට ලිස්සානෝ යන පාපිස්නයක් භාවිත කරන්න. 11 යුකනි නොකොරු සෙක්කෙන්යා ශම්පුවෝ අරයි නගශි නරුබෙකු මිසුකෙයෝ තොරු. 12 වෙනි එක තමයි යොකුසෝනි හයිරුජිකන්වා ගොෆුන් තෙයිදොග මෙයසු. ඒකේ තේරුම තමයි නාන තටාකයේ සිටින කාලය විනාඩි 5කට පමණ සීමා කරන්න. දැන් අපි ස්නානය සම්බන්ධ හෙද රැකවරණයේදී භාවිතා වන සරල දෙබස් කිහිපයක් බලමු. අද වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. මේ වීඩියෝ එක මගින් ඔයාලගේ දැනුමට යම්කිසි දෙයක් එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකේ තිබුණ කරුණු ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවදුරටත් මේ වගේ වැදගත් වීඩියෝ ඔස්සේ ඔයාලා හමුවට එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.